Can I speak to manager, please? Can I speak to manager, please? අයියනේ මේ හෝල්ඩ් දාන්නේ. අපිට හදිසියක් කළාට මැනේජර් කන්ටැක්ට් කරගන්න බැරි නම් මොකද ඇති වැඩේ? මට මගේ සල්ලි බැංක් එකෙන් මට ඔයාලට ගන්න බැරි නම් මොකද ඕගොල්ලන්ගේ මේ සර්විස් එකේ ඇති වැඩේ? මට මැනේජර්ට කතා කරන්න ඕනේ. ඔයගලගේ සර්විස් එක නම් අන්තිමයි. මේ විදියට නම් වෙන්නේ මගේ මේ අහන්න. මේ විදියට නම් වෙන්නේ මම මගේ account එකේ සල්ලි මම අයින් කරගන්න ඔයගලගේ බැංක් එකෙන්. තේරුණාද? අපිට හදිස්සියකට අපේ සල්ලි ඕනලාට ගන්න බැන්න මොකක්ද ඇති වැඩි ඔයගලගේ සර්විස් එකෙන්? මේ අහන්න කෝල් දාන්න එපා මිස්. මට මැනේජර්ට කතා කරන්න ඕනේ. බැංක් එකෙන් අපිට මොනවද නිකන් දෙන්නේ? අපි ස්ටේට්මන්ට් එකක් ගන්නාම ඕගොල්ලෝ මොනවද හොයන්නේ නැත්තේ අපි? කරුණාකරලා මාව මැනේජර් දාන්න මිස් ප්ලීස්. හෙලෝ. හෙලෝ. ඉවරයි. මුළු දවසම ඉවරයි. ඉතින් ඔය යන්නේ. මැඩම් නේවිලා මගේ වාහනේ ඇප්පුවේ. කොහොමද මැඩම් ඩ්‍රයිවිං කරන්නේ? මේ මිනිස්සයා මට ඩ්‍රයිවිං කරන විදිය ගන්නන්න එන්න එපා. මම දැන් අවුරුදු 20ක් තිස්සේ ඩ්‍රයිවිං කරන්නේ. ලයිසන් එක ගන්න අවුරුදු 20ක් වෙනවා. මේක මේ ලොකු සීරීමක් නෙමෙයි. මම ටින්කරින් වැඩ ගැන දන්නවනේ ඉතින්. එච්චර ලොකු ගාණක් යන්නේ නැහැ. මැඩම් මේ පොඩ්ඩක් විතරක් පේන්ට් කරලා බෑ. කරනවා නම් මේ ඔක්කොම පේන්ට් කරන්න ඕන. මේ මාව අඳන්න එන්න එපා. හොඳේ මම ටින්කරින් වැඩ ගැන හොඳට දන්නවා. මේකට ඕන නම් රුපියල් 2000ක් යයි. මැඩම් මේ 3000න් මේවා කරන්න බෑ මැඩම්. හරි මම 3500ක් දෙන්නම්කෝ. මේ වැඩේ හරියන්නේ නැහැ මැඩම්. මං යනවා පොලිසියට. මේ පොලිසිය ගානේ යන්න මට කාලයක් නැහැ. මට කාලය කියන එක හරිම වටිනවා. මගේ කතා දෙකක් නැහැ මැඩම්. අපි හැම බේරගමු. අනික මං වරද්දක් කරා වගේ මැඩම් කතා කරන්නේ. මැඩම් ඇවිල්ලානේ මගේ වාහනේ ඇප්පුවේ. හරි දැන් මට මේ වෙලාවේ කාලේ තමයි හරිම වැදගත්. මං ඔයාලට රුපියල් 5000ක් දෙන්නම්.
ඒක හරියන්නේ නැහැ මැඩම්. මං යනවා පොලිසියට. ඉන්නකො මං ෆොටෝ දෙක තුනක් ගා ගන්නකම්. මැඩම් මේ වාහනේ හොල්ලන්න යන්න එපා. මේ අහන්න මට කාලය කියන එක හරි වැදගත්. මේක අපි කතා කරලා විසගමු. මං වාට රුපියල් 5000ක් දෙන්නම්. එහෙම හරියන්නේ නැහැ මැඩම්. 5000ට මේක කරන්න බෑ මැඩම්. මේකට යන ගාන මම දන්නවා ටින්කරින් වැඩ ගැන. මේක 5000න් කරන්න බෑ මැඩම්. අනික අපි දවසේ රස්සා කරන මිනිස්සු දවසක් වාහනේ ගරාජ් එකේ තියාගන්නවා කියන්නේ අපේ පවුල් නඩත්තු කරන්නත් බැරි වෙනවා. මැඩම්ට ඕක දුන්නා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ මැඩම්. හරි ඉතින් ඕක හැමදාම කියන රෙකෝඩ් එකනේ ඔයගොල්ලන්ගේ නේ. මේ ටික තියාගන්න. චලෝ බාසුන් නැහැ. කවද්ද මේ වැඩේ ඉවර කරන්නේ? දැන් ලබන සුබාන මහත්තයෙක් එනවා. මට මහත්තයා එන්න ඉස්සෙල්ලා මේ වැඩේ ඉවර කරගන්න ඕනේ. අනිවාර්යෙන්. ඉක්මනට එන්න. මට මේ වැඩේ මහත්තයා එන්න ඉස්සෙල්ලා ඉවර කරගන්න ඕනේ. හරි. මට සල්ලි ටිකක් ඕනේ. අනිද්දාට ශාමිනිගේ පාටි එකනේ. අලුත් ඇඳුමක් ගන්න තියෙනවා. අම්මා ඉස්සර වගේ අපිව shopping එකකන් යන්නෙත් නෑ දැන්. ඇයි අම්මේ? තාත්තා සල්ලි වන්න නැද්ද? ඒක තමයි පුතේ මම මේ දසාතේ කල්පනා කරන්නේ. අපි කාලෙකින් ඇඳුමක් පැළඳුමක් ගන්න ගියෙත් නෑනේ. කාලෙකින් කෑමකට එක්ක යන්නත් බැරුණා ඔයගොල්ලන් එළියට. තාත්තාගෙන් වැඩිපුර කීයක් හරි ගන්නවා කියන එක ලේසි නෑ මායි පුතේ. ඇයි අම්මේ? දැන් තාත්තා අවුරුදු කීයක් රටේ ඉන්නවද? ඇයි යාට බැරි? අපිට සල්ලි වැඩිපුර ටිකක් එවන්න. ඒකට නම් ඉතින් එයාගේ වැඩවලට නම් එයා ගාව ඕන තරම් සල්ලි. මට එයා කරන සමහර දේවල් එච්චර අල්ලන්නෙත් නෑ. තාත්තා පොඩි දවසකට හරි ගෙදරට ආවොත් කරන්නෙම අපිට බනින එකමනේ. එයා කවදාවත් අහලා තියෙනවද? ඔයා ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ? ඔයාගේ එක්සෑම් එක කොහොමද? ඒ දේවල් කවදාවත් එයා මගෙන් අහලා නැහැ. ඒ වුණාට අරකට මෙච්චර වියදම් කරන්න එපා. මේකට අච්චර වියදම් කරන්න එපා. ඕකම තමයි එයාගේ කොයි වෙලෙත් කටේ තියෙන්නේ.
ඔයගලන්ට සැප වැඩි. දුක් විඳින්න ඉගෙන ගන්න. අපි මේ තත්ත්වයට ආවේ දුක් විඳලා. ඕකම තමයි කියවන්නේ. දරුවෙක් තාත්තා කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගේ දේවල් නෙමෙයි අම්මේ. මගේ යාළුවෝ එයාලගේ තාත්තලාට කොච්චර කිට්ටුද. ශමිල රැට නිදාගන්නෙත් එයාගේ තාත්තත් එක්ක. එයාට තාත්තා නැතුව නිින්ද යන්නෙත් නෑලු. ඒකට අපේ තාත්තා. එයා එහෙ හිටියත් කෝල් එකක් අරන් හරි බනින එකම තමයි කරන්නේ. මොකක්ද අම්මේ අපි මේ ගත කරන ජීවිතේ? මම දන්නවා වීනු. අයියාගේ යුනිවර්සිටි එකට තාත්තා ලොකු ගාණක් වියදම් කරනවානේ. ඒකයි මම තාත්තට කරදර නොකර ඉන්නේ. ඔයාගේ ඒලෙවල් ඉවරුන හැටියේ මම වාට මොකක් හරි පිළිවෙලක් කරන්න. එතකම් පොඩ්ඩක් ඉවසන්න. මම දන්නවනේ ඔයාගේ තාත්තගේ හැටි. මටවත් එයත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. රණ්ඩුවට පැටලෙනවනේ හැම තිස්සෙම. මේ අහන්න පුතේ. එතකම් පොඩ්ඩක් ඉවසන්න අයියාගේ වැඩ ටික ඉවරනකම්. ඒ වුණාට ගෙදර වියදමට විතරක් සල්ලි වල මදිනේ අම්මේ. අම්මට හරි මොනවා හරි ගන්න වැඩිපුර කීයක් හරි යාට ගන්න තිබුණා. මට නම් දැන් තාත්තම එපා වෙලා තියෙන්නේ. එහෙම කියන්න එපා දුව. මම මෙච්චර කල් මේ හැම දෙයක්ම උසේ ඔය දෙන්න නිසා. ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕනේ. මෙතනින් ගැලවිලා යන්න නම් ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ. තේරුණාද? අම්මා බය වෙන්න එපා. මමයි අයියයි කොහොම හරි අම්මව බලා ගන්නවා. අම්මා දන්නවනේ අම්මේ අයියා ඉන්නකන් තාත්තා යාට කරදර කරපෙකමයි කරේ. මට දැන් සතුටුයි. අයියා එහෙට වෙලා හරි නිදහසේ ඉන්නවනේ. එදා තාත්තා අයියට හොඳටම ගැහුවා. අන්තිමට මූණට කෙලත් ගහලා ගියේ. ඒ වගේ වැඩ කරන්නේ මොන තාත්තලාද අම්මේ? එයා කොයි වෙලෙත් අපිට බනින එකමයි කරන්නේ. දුව, ඒ වුණාට අපි තවත් ඉවසන්න ඕන. කලබල වෙලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. දැන් වෙලාව කීයද අම්මේ? 5ටත් ළඟ ඇතිනේ. 5ටත් ළඟයි. අයියට වීඩියෝ කෝල් එකක් ගන්න තියෙනවා. බඩු ටිකක් ගෙන්න ගන්න. කොච්චර කාලයකට පස්සේද එන්නේ මගේ කොල්ලා? කන්නාස දේවලුත් ඇතිනේ. මගේ රත්තරන් බඩු ගස් කරලා තමයි මං අයියට ටිකට් එක යවුවේ. ඇයි අම්මේ එහෙම කරේ? තාත්තට ඒකවත් කරන්න බැරිද? එහෙම කළේ නැත්තම් අයියට කවදාවත් ලංකාවට එන්න හම්බ වෙන්නේ නැහැ. හායි හායි. කොහමද? ඉන්ටර්විව් එක කොහමද? ඒක හරියන්නේ නැහැ වගේ නංගි. ඒගොල්ලෝ වැඩිපුරම ફોකස් කරන්නේ වීසා තියන අය. වෙන මොකක්ම හරි හිතන්න වෙනවා. මං කොහොම හරි වෙන ජොබ් එකක් හොයාගන්න ඕන නංගි. මට නම් කොහොම හරි ජීවත් වෙන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔයයි අම්මයි ගැන.
ඔව් ඔච්චර හිතන්න එපා අයියේ. අපි කොහොම හරි කරගමු. දැන් කොහොමද ලංකාවට එන්න ලෑස්තිද? අන්න අම්මා නම් බලාගෙන ඉන්නේ ඔය එනකන්. අයියා මේ අවුරුදු 2කට පස්සේ එන්නේ. ඒ වුණාට අයියේ ඔය කොහොම හරි වීසා එක හදා ගන්න බලන්න. ඔය කොහොම හරි ෆයිනල් එක්සෑම් එක කරගන්න. එතකොට තමයි අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. නැත්තම් මෙතනින් ගැලවිල්ලක් නැහැ. මන් දන්නවා මේ තාත්තා මේ පාර සල්ලි දාලා තියෙන ඉස්කෝලේට බදින සල්ලි විතරයි. අනිත් ඒවා මම කොහොම හරි හොයාගන්නවා. එයාට තවදුරටත් මේවා කරන්න බෑලු. එයාට ගොඩක් වියදම් වැඩි කියන්නේ. එහෙනම් මොකටද එයා ඔයාව රට ඇරියේ? එයාට ඒකවත් කරගන්න බැරිද? හරි හරි. මේ අම්මකෝ ඔය මොනවද ගණන් වගේක් හදා දින්නේ? හරිම මහන්සියක් ඒ. මට නම් දැන් මේ ඔෆිස් යන එක එපා වෙලා තියෙනවා. සල්ලි ගොඩාක් තියෙනවනේ. මං කැමතිම ගෙදරට වෙලා. බස් යන එක තමයි එපා වෙන්නේ. ඉතින් ශානිට පුළුවන් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකක් දාගන්න. මොකටද ඔච්චර මහන්සි වෙන්නේ? හොඳ පඩියකුත් හම්බ වෙනව නේද? ලොකු පඩියක් ගන්නවා නම් මං ඉතින් වාහනයක් ගන්නවනේ. කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. අටයි පහයි ජොබ් එකක් කරනවා කියන්නේ ඉතින් පොඩි පඩියක් තමයි. මම ආසයි ඔන්ලයින් ස්ටෝර් එකක් පටන් ගන්න. ඒත් ඉතින් ඒකට කොච්චර ඉතුරු කරන්න ඕනේද? අක්කා දන්නවනේ. අපේ අම්මලා අපිට ඉතුරු කරපු දෙයක් නැහැ. කොච්චර ප්‍රශ්න තිබ්බත් මට ඒකල ඉගෙන ගන්න උවමනාවක් තිබෙත් නැහැ. ඉගෙන ගන්න කොහොමද? මාසේ අන්තිමට ක්ලාස් ෆීස් ගෙවන්නේ කොහොමද දන්නවනේ අම්මගේ මූණ. එහෙම කියන්න එපා නංගි. පුංචි අම්මා කොච්චර අමාරුවෙන්ද ඔයගොල්ලන්ගේ වැඩ ටික කළේ. අනික ඉතින් ලොකු මාමා කියලා මහා ලොකු රස්සාවක් කරපු මිනිස්සෙක් නෙමෙයිනේ. නේද? ඒක නම් ඇත්ත. අහලුකෝට පරම්පරාවේ පම්පෝරිය විතරයි. ඊයරින් අපිට තිබ්බ දෙයක් නැහැනේ. ඒකට අක්කා ඉඳලා කොහොම හරි අල්ලගත්තේ නැතයි. මහලුකෝ හයිෆයි අත්තම්. ඒ අතින් අක්කා හරිම වාසනාවන්තයි. මොනවද අක්කට තියෙන අඩුපාඩු? අයියා මොනවා වුණත් හැමදේම බලලා කරනවනේ. අයියා අක්කගේ මූණ වෙනස් වුනේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ මොනවා තිබුණත් වැඩක් නෑනේ නංගි. හිතේ සන්තෝෂයක් නැත්තම්. ඔයා කිව්ව කතාව ඇත්ත. ඒත් මේනකට මගෙන් 7-5ක දෑවැද්දක දෙයක් ලැබුණේ නෑ. ඒ වුණාට මං ඉන්නේ දැන් හරිම දුකේ. සල්ලි තිබුණාට වැඩක් නෑ නංගි.
ගෑණියෙකුට නැතුවම බැරි දේ පිරිමියෙකුගේ ආදරේ. අපි දැන් බැඳලා අවුරුදු 20ක් වෙනවා. මට සමහර දේවල් ගැන ඉරිසියක් හිතෙනවා නංගි. ඇයි අයියා අක්කට වැඩි අවුරුදු කීපයක් බාලා හින්දාද? කසාද බැඳලා අවුරුදු 20ක් ගිහිල්ලා මගේ හිතට තාමත් ඉරිසියාවක් දැනෙනවා. ඒ කියන්නේ එදා වගේ මං තාමත් අයියට ආදරේ. ඒත් එයා එහෙම නෑ. මං ගැන හොයන්න, මං ගැන අහන්න එයාට දැන් වෙලාවක් නෑ. කෝල් එකක් ගත්තත් එයාගේ උමනාවට තමයි. එයාගේ උමනා එපා කන්ටික් කිව්ව තිබ්බා. මං ගැන හොයන එයාට දැන් උමනාවක් නෑ නංගි. එහෙම කියන්න එපා අක්කේ. අයියා ඔයාව ඩිවෝස් කරලා නැහැනේ. අද කාලේ වෙන මිනිස්සු පොඩි හරි හේතුවක් හොයාගන්නවා කසාදෙන් වෙන් වෙන්න. ඔයාට එහෙම වෙලා නෑනේ. ඩිවෝස් කළා නම් මීට වඩා හොඳයි නංගි. මම ඉතින් මෙරි ජීවත් වෙන්නේ. එහෙම වුණා නම් අඩු ගන්න මම මගේ හිතවත් හදා ගන්නවා. මේ ගෙදර ආවා කියලා කිසිම කතාවක් බහක් නැහැ. එයා යාගේ ලෝකෙ, මම මගේ ලෝකෙ. පුතා හම්බුණාට පස්සේ අපි එකට හිටියේ මාස 2යි. එයා හිටියේ වෙන කාමරයක. මං හිටියේ වෙන කාමරයක. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මගේ තරුණ කාලෙම මං ගත කළේ මගේ දරුවෝ දෙන්න වෙනුවෙන්. මට හරි පුදුමයි අක්කේ. ඔයා කොහොමද ඔච්චර දෙයක් දරාගත්තේ? මං හිතුවේ ඔයාලා දෙන්න හරි සන්තෝෂෙන් ඉඳව ඇති කියලා. අද කාලේ කසාද බැඳපු මිනිස්සෙක්ට අනිවාර්යයෙන්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න. මම දැකලා තියෙනනේ අපේ ඔෆිස් එකේ ඕවා. හැබැයි ඒගොල්ලෝ වැඩිපුරම කරන්නේ මේ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්න එක. ඒ මිනිස්සුන්ට කසාද බඳින්න උවමනාවක් නැහැ. ඒ මොන කුණුහරුපයක්ද නංගි? මගේ ජීවිතේට මං අහලා නැහැ ඕවගේ දේවල්. අනිත් එක අපේ දෙමව්පිය අපිට කියලා දීලත් නැහැ ওই විදියට. දෙන්නේ කසාද බැඳින්නේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන එකට ජීවත් වෙන්නද? ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා හිතාගෙන. දැන් කසාදයක් කියන්නේ ෆැෂන් එකක් විතරයි මේ සමාජෙට. නංගි හදන්නේ මේ දේවල් සාධාරණීකරණය කරන්නද? දෙන්නේ කසාද බඳින්න කොච්චර බලාපොරොත්තු තියාගෙන. ඇයි එහෙනම් කසාද බඳින්නේ? අක්කෝ වැඩි ඔලුවට ගන්න එපා. අයියා කවදාවත් එහෙම කරන එකක් නෑ. අක්කා කාලා බීලා හොඳට සන්තෝෂෙන් ඉන්න. හැබැයි අක්කට මම පොඩි අවවාදයක් දෙන්න ඕනේ. මොකද නංගි? කසාද බැන්දට පස්සේ ගෑණියෙක් Tamanට කියලා වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. කසාද බැඳපු දවසේ ඉඳලා ළමයි හදනවයි. හස්බන්ඩ්ලාගේ වැඩයි. ඔයාට ඔයා ගැන හිතන්න කාලයක් නැහැ. ඔයා එහෙම හිතලම නැහැ. දැන් බලන්න අක්කේ. ඔයා කවද්ද අන්තිමට සැලොන් එකකට ගියේ? කවද්ද අන්තිමට ෆේෂියල් එකක් කරේ? හස්බන්ඩ්ලා කැමති කසාද බැන්දට පස්සේ එයාගේ වයිෆ් හැමදාම ලස්සනට ඉන්නවට. හැම දෙයකටම ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලොත් කැමති ඒගොල්ලන්ගේ වයිෆ් යාළු වෙච්ච කාලේ වගේම ලස්සනට පිළිවෙලට ඉන්නවට.
හස්බන්ඩ්ලා කැමති වයිෆ් හැමදාම අලුත් විදිහට දකින්න. එහෙම කරන්න තිබුණා. මේ හැම දෙයක්ම මගේ අත්දැකීම් කරන්නේ. එහෙම නොවුණා නම් ඉතින් මටත් කරන්න තිබුණා එහෙම. එහෙම කියන්න එපා අක්කේ. අපි දැනගන්නේ අපි වෙනුවෙන් කාලය වෙන් කරගන්න. එහෙම නැති වුණාම තමයි අක්කේ හස්බන්ඩ් ලස්සන කෙල්ල හොයාගෙන පිට යන්නේ. මට නම් ඒක අසාධාරණයක් පේන්නේ නංගි කතා කරන්නේ අයියාගේ පැත්තටනේ. අක්කේ මම කියන්නේ ඇත්ත. මම මේ කාගේවත් පැත්තකට කතා කරේ නෑ. අයියා ගොඩ කාලයක් තිස්සේ රට ඉඳගෙන දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඕගොල්ලන්ට දරුවන්ගේ අනාගතයට. ඒ මිනිස්සයා එහෙ තනි වෙලා. ඒ මිනිස්සයා එහෙ හම්බ කරන්නේ ඕගොල්ලන්ට මෙහි ජීවත් වෙන්න. මාසෙකට සැරයක් හරි මේ මිනිස්සයා ඉන්නේ කොච්චර සන්තෝෂෙන්ද? කෙදරක් පිළිවෙලකට නැතුව, ඔයා පිළිවෙලට නැතුව, දරුවෝ පිළිවෙලට නැතුව එහෙම බලන්න කිසිම හස්බන්ඩ් කෙනෙක් කැමති නැහැ. ඔයාට තියෙන්නේ පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් කරන්න විතරයි. අයියා ශානිට මොනවා හරි කිව්වද? මට ඇත්ත කියන්න නංගි. මං අයියාගෙන් අහන්න යන්නේ. අයියෝ අක්කේ. බලන්න ඔයා දිහා. ඔයා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. බලන්නකෝ අයියා දිහා. අයියා කොච්චර ලස්සනට ඉන්නවද? අපේ ඔෆිස් එකේ පිරිමි අපේ ඔෆිස් එකේ ගර්ල්ස්ලා හොයා ගන්නකොට කියන්නේ toy කතාවම තමයි. මගේ වයිෆ් ලස්සන නෑ. එයාව සලෝන් එකට ගිහින් බැස්සුවත් එයා කැමති නෑ. එයා උනන්දු නෑ එයාගේ වැඩ ටික කරගන්න. එයා ගෙනිය පුතු ටික ලස්සන තියාගන්නේ නෑ. එයා පිළිවෙලකට ඉන්නේ නෑ. කොල්ලේ කලර් කරන්නේ නැහැ. මං ඉතින් උදේ නැගිට වෙලේ ඉඳලා වැඩ. මං ළමයිගේ වැඩ ගැන විතරයි හිතන්නේ. මට මං ගැන බලන්න වෙලාවක් නෑ. ඒත් එයා හැම නෑ. උදේ නැගිට වෙලාව ඉඳන් වැඩ. දරුවන්ගේ වැඩ හාෆ් ඩේ එකක් දාගෙන නිදහසේ ඉන්න කියලා ගෙදර ගියාම උදේ අඳපු ඇඳපු පිටින් තාම එහෙම. ඔන්න ඕකයි කතාව. ඒගොල්ලන්ගේ පැත්තෙත් මොකක් හරි සාධාරණයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒකයි මං කිව්වේ. මට ඔයා ගැන හරි පුදුමයි ශානි. ඒ කියන්නේ ඔයත් එහෙමද? කසාද බැඳපු පිරිමියෙක් එක්ක පැටලෙනවා කියන්නේ ඔයා හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි ශානි. අයියෝ අක්කේ මං පැටලියා කියලා නෙමෙයි කිව්වේ. අපේ ඔෆිස් එකේ ඕවා තමයි තියෙන හුටපට. ලන්ච් එකේදී කෙල්ල ඕවා තමයි hina වෙවි කතා කරන්නේ. මේ ඒක නෙවෙයි. දැන් අයියා හෙට එනවද? ශානි කොහොමද ඒක දන්නේ? අයියෝ අක්කේ ඔයාම එදා කිව්වේ. අක්කට කිසිම දෙයක් මතක නැහැනේ. මං කියන්නද අක්කේ? අද අක්කා හවසට සැලෝන් එකට යන්න. ගිහිල්ලා මෙනිකියු පෙඩිකියු එකක් කරලා, ෆේෂල් එකක් කරලා, කොණ්ඩේ හදාගෙන පිළිවෙලක් වෙන්න. බලන්න ඔයාගේ කොණ්ඩෙත් සුදු වෙලා. මං අද වෙලා තියන්නම්කෝ. ඔයා ගිහිල්ලා එන්න. මං ශානිත් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරන්නම් ගෙදර. අපි පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කරලා බලමු. හරි මහන්සියක් ඒ. අංගිල වොෂ් එකක් දාගෙන.
බාසුන් නෑ. ඔයා අදත් එන්නේ නැද්ද? මේ හවස එන ඉස්සෙල්ලා මට අර එහා පැත්තේ බිති ටික ඔක්කොම සුද්ධ කරගන්නත් ඕනේ. මොකද මේ මහත්තයා එන ඉස්සෙල්ලා මට මේ වැඩ ටික ඉවර කරගන්න ඕන. ඕ. පුළුවන් තරම් ඉක්මනට එන්න. හොඳයි. ෂා බලන්නකෝ මෙයාගේ ලස්සන. ඇයි මේ කලබලේ? මොකක්ද හදිස්සිය? මම මේ එයාපෝට් එකට ගියා අයියව ගන්න කියලා. ඉතින් මේ අයියාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. මම වීනුගේ ඊමේල් එකේ දැක්ක අයියාගේ ෆ්ලයිට් ඩීටේල්ස්. ඉතින් මං හිතුවා අයියාව එයාපෝට් එකට ගිහලා ගන්න. අයියා එන්න කිව්වද අයියා පික් කරන්න? නැහැ. මං හිතුවා ඉතින් මං ගිහිල්ලා එයාව ගත්තම එයාට සතුටු හිතෙන්නේ. ඒකයි මේ හොරේ. කෝකටත් දැන් ඔයා පරක්කු වැඩි. ඔන්න කුමාරයා වැඩම කළා. කොහොමද? කොහෙද ගියේ? මම එයාපෝට් එකට ගියා ඔයාව ගන්න. ඔයා කොයි වෙලාවෙද ආවේ? මං කොච්චර කෝල් කළාද? කවදාකවත් නැතුව? මට මේ සිම් එක මාරු කරගන්න බැරි වුණා. අනිත් එකේ ඔයා කවදාකවත් මට කෝල් කරන්නේ නැහැ නේ. හරි. අක්කා ගිහින් දෙන්නේ එයාපෝට් එකට අයියව පික් කරන්නනේ. ඔය කොච්චර හිතන්න එපා. මං ටක් ගාලා ගිහින් තේ එකක් හදාගෙන එන්න. ඔයාලා වාඩි වෙලා ඉන්න. මං එයාපෝට් එකට ගියේ ඔයාව ගන්න. ඒ මොකටද? මොකක්ද තියෙන හදිස්සිය? අනිත් එක දැන් වාර මම කිසි විස්තරයක් කිව්වෙත් නැහැ. ඔයා අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවා. ඉතින් මං හිතුවා එයාපෝට් ඇවිල්ලා ඔයාව ගන්න. ඔයා සතුටු වෙයි කියලා. මං ඔයාගේ ෆ්ලයිට් ඩීටේල්ස් දැක්කේ වීනුගේ ඊමේල් එකේ. සතුටු තමයි. දැන් ඒකට පෙට්‍රල් ගහන්න වෙන්නේ මටනේ. ටැක්සි ආවා ගෙව්වා එච්චරයි. ඔයා කරොත් කරන්නේ ඔයගේ මෝඩ වැඩනේ යන්නේ. ඔයා හම්බ කරන කාලෙක ඔය වගේ දේවල් කරන්න. හරිද? ඔව්. මමත් ඉස්සර හොඳට හම්බ කළා.
ඔයයි මට කිව්වේ ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න කියලා. මමත් හොඳට ඉගෙන ගත්තා. මම ෆැෂන් ඩිසයිනර් කෙනෙකුත් වුණා. දැන් තමයි මට තේරෙන්නේ. ගෑණිය කොච්චර අසරණ වෙනවද කියලා සල්ලි හම්බ කරන්න තුනහම. තමන්ට කියලා කීයක් හරි හම්බ කරගත්තා නම් මේ කිසි දෙයක් නැහැනේ. නෙමේ මම ලංකාවට ආවේ වගේ කෝලම් කතා අහන්න නෙමේ. පුතාගේ ඉතුරු වැඩ ටික කරන්න. අනිත් ඔයා දන්නවද මට හැම වෙලෙම එකින් එකට සල්ලි දෙන්න බෑ. ඔයාට කියන්න. එයාට කියන්න part time job එකක් හොයාගන්න කියලා. මේ කෙරුවා මට හැමදාම කරන්න බෑ. ඈ මටත් මගේ අනාගතය ගැන හිතන්න ඕනේ. මම තව වැඩ කරන්න අවුරුදු 5යි. එතනින් එහාට කිසිම දෙයක් මට කරන්න හම්බෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට වා කියන්න. ඒගොල්ලන්ගේ ඔළුව වලට දාන්න. ළමයි හැදෙන්නේ කිසිම වගකීමක් නැති විදියට. අලුත් විකාරයක් කොල්ලවට ගහලාද? පිස්සු. එහෙම කියන්න එපා අයියේ. අක්කා එයාපෝට් එකට ගිහින් තින්න අයියව එක්කගෙන එන්න. දුවගේ ඊමේල් එකක් දැකලා තමයි හොයාගෙන තියෙන්නේ. මොකද දන්නේ නැහනේ කවදාකවත් නැතුව ඔච්චර ආදර කරුණා. එහෙම කියන්න එපා අයියේ. පව් අක්කා. ආසාවෙන් මේ දේවල් කරන්නේ. මේ දැන් ඔයා වෙන රසාවක නේද යන්නේ? අපෝ අපායක් වගේ. මට නම් බෑනේ හැමදාම වැඩට යන්න. මං කැමති නැහැ. මාසෙම හම්බ කරලා කීයදනේ හම්බ වෙන්නේ? මට බෑ. මට ඕනේ තනියම හම්බ කරන්න. මට ඕනේ බිස්නස් කරන්න. අන්න නියම ගෑනු. ඈ පිරිමියෙන් හම්බ කරන එක කකා ඉන්නවට වැඩිය මිනිහට සපෝට් එකක් දෙන්න ඕනේ. ඒක තමයි ගෑණිකේ තියෙන යුතුකම. නැද්ද? අපෝ ඔය කසාද බැඳිල්ලට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මිනිහෙක් ඕනේද ගෑණිට ජීවත් වෙන්න? ඔය ගෑනු මිනිස්සු දෙගොල්ලම කරන්නේ බොරුව. මවාපෑම. මට ඕනේ හොඳට සල්ලි හම්බ කරන්න. මගේම කියලා දෙයක් පටන් ගන්න. ඉතින් මොකද්ද ඔයාලට තියෙන බාධා? ඔය මොනවා කරන්නත් අයියේ සල්ලි ඕනේ. මං කැමතිම ඔන්ලයින් ස්ටෝර් එකක් පටන් ගන්න. මං කැමති ඒ දේ කරගෙන යන්න. මොන දේ කරන්නත් සල්ලි හරස් වෙනවනේ අයියේ. අද ඉස්කෝලේ යන්නේ නැද්ද? අපි විභාගෙත් ළඟයි නේද? ඕම ගෙදර හිටියම හරියනවද? අපි ලක්ෂ ගණන් වියදම් කරන්නේ මේකටද? තේරෙනව නේද? අර මහ ගෑණි
ළමයි හදලා දින විදිය. තාත්තගේ නෙට කිසිම ගරු සරුවක් නැහැ. මාසයක් වැඩ කළා මහන්සි වෙලා ආවම තාත්තට සලකන්නේ කොහමද? හැදියල්ල ඔය විදියට. හැදියල්ල. ඊට බලලකෝ. මම ඔක්කොම හොද වැඩක් කරන්න. දරුවෝ හැදුවා නම් එයාලගේ යුතුයකම් කරන එක වගේ වගකීම. මම මොනා කරන්නද? ගෙදර එන්නේ නැතුව ඉන්නයි තිබුණේ. එහෙටම වෙලා ඉන්නකෝ එයා. මොනවද කිව්වේ? ඔය වචන ටික කිව්වේ අර මහතනද? ඔව්. ගෑණි දන්නේ ඔච්චර තමයි දන්නේ. ලූකක් මෝඩ ගෑනු බැන්නම ඕක තමයි අපිට වෙන්නේ. රෙද්දක් මහන්න පුළුවන් වුණාට එයා හිතන්නේ මහ උගතෙක් කියලා. ඉංග්‍රීසි වචනයක් බෑ. මහ ලොකු ෆැෂන් ඩිසයින්. මගේ අම්මට එහෙම වචනයක් කියන්න එපා. මට මොනා කිව්වත් කමන්නේ. එයාට මුකුත් කියන්න එපා. මන් දැන් ඔයාගෙන් ඒකට අවසර ගන්න තමයි හිටියේ. බලනවා තමුසගේ හැටි. බලනවා තමුසගේ හැටි. කිසිම පිළිවෙලක් තියනවද? ওই වයසේ ගෑනු ළමෙක් කොහොමද ඉන්න ඕනේ? මම මගේ පිළිවෙල බලා ගන්නම්. තාත්තගේ පිළිවෙල බලා ගන්නකෝ. මාසෙකට විතර පස්සේ ගෙදරට ඇවිල්ලා මගේ පිළිවෙලක් හොයනවා. ඔය කතාව ආපහු කිව්වොත් එහෙම මං කට තලනවා. දැනගන්නවා. හැමදේම විනාශ වෙන්න යන්නේ එක තප්පරයයි. මේ හැමදේම තියෙන්නේ මගේ අතේ. මහා ලෝකුවට ඉන්ටර්නැෂනල් ඉස්කෝලේ යනවා. කවුද ගෙවන්නේ? මේ මම තාත්තා. ඇති කරත් නැති කරත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තාත්තේ මං ඊළඟට කරන වැඩේ ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. මහලොකු මල්ටි මිලියන පතිය. මහලොකු ෆැක්ටරි අයිතිකාරයා. මොනවද කිව්වේ? ඇයි ඔය කට් කරන්නේ? ආන්සර් කරන්න. ඔය කෝල් එක ආන්සර් කරන්න. කෝල් එක කට් කරනවා. ඔක ආන්සර් කරන්න. මන් දන්නේ නැහැ කියලාද හිතාගෙන ඉන්නේ ඔයගේ වැඩ. මේ ගෙදර අනිත් මිනිස්සු මෝඩ වුණාට මම මෝඩ නැහැ. මේක නවත්තන්න. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා විසඳන විදිහක් තියෙනවා. ඔයා තාම පොඩි ළමෙක්. මේ ඔයාගේ තාත්තා. ඔයා ඔය විදිහට කට ගහන්න ගියාම තාත්තට තව තරහ යනවා. පේනවනේ නංගි. මේ මගේ දරුවෙන් නෙමෙයි. මේ ඔක්කොම එකහ වෙලා තමයි මට මෙහෙම කරන්නේ. මට මෙහෙම වෙලා මදි. කණ්ඩ බොණ්ඩ අඳින්න දෙන තාත්තට මෙහෙම කළ මදි දුවේ. ඔයා ඔහොම කතා කරන්නේ මං ඉඩ තියලා තියෙන නිසානේ. බලාගමු. අයියෝ ගණන් ගන්න එපා. දරුවෝ ඉන්නේ දරුවන්ගේ ලෝකවල. තරුණ ළමයි ඔහොම තමයි අයියේ. ඒගොල්ලන්ට සාධාරණකම් අසාධාරණකම් කියන්න මට එන්න එපා. මට මේ තුන් දෙනාම මාරම අපිරේ. කිසිම කෙලෙ ගුලයක් දන්නේ නැති මිනිස්සු. මහා මිනිස්සුත් එකයි පොඩි මිනිස්සුත් එකයි. ඔයා දන්නවද? මම එනකොට මේ ළමයි දෙනව කොටවල පුතා කියලා වෙනසක් නැහැ. අක්කා ඉන්නේත් ගොඩාක් හිතේ අමාරුයි. මේ හැමදේම අමතක කරලා අපි ගිහින් කැම ටිකක් කමුද? වර්තේරේ නංගි මගේ හිතේ තියෙන වේදනාව ඔයා දන්නවද? මං ගියේ පාර පුතා බලන්න ගිය වෙලාවේ මං කිව්වා කැමකට යන් කියලා. පුතා ආවේ නැහැ. එයාත් දැන් වෙනස් වෙලා. ඒ හැම වෙනස් වීමක්ම කරලා තියෙන්නේ අර ගෑණි. අයියේ මං කියනවට යමු. හරි. මං ඔයා කියනෙන් දෙන්න. යා.
මොකද ඔයා කල්පනා කරන්නේ? ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්? මේ මම ඔයාලට කියන්න හිටියේ මේ පාර ගේ පේන්ට් කරන්න අපි කම්පැනි එකට බාර දෙමුද? මේ ඔයා ගොඩක් මහන්සි වෙනවනේ. අනිත් එක ඉතින් මේ බාසුන්නාලට බාර දුන්නාම ඔයාගේ නිවාඩු දවස් ටික ඉවරයි මේ මිනිස්සුගේ පස්සේ ගිහිල්ලා. අනිත් එක ඉතින් මේ අපි 4 දෙනා නුවරේ අංකල කියන්න මම හිටියේ. මොකද ඉතින් කාලෙකින් අපි කොහෙවත් ගියෙත් නෑනේ. අදන්නවද? ගේ පේන්ට් කරන්න කම්පැනි එකකට දුන්නොත් ඒගොල්ලන් ලක්ෂ ගාණක් ගන්නවා. දැන් ඔයා දෑවැද්දට ගෙනාවුවද කම්පැනියට දෙන්නේ? ඈ? ෂා. මට මේක පේන්ට් කරන්න පුළුවන්. පාස්වර්ඩ් දෙන්න ඕනේ නෑ. කොයිද වෙලාවක් නෑනේ. අපේ වැඩ අපිම කරන්න පුරුදු වෙන්න ඕනේ. ට්‍රිප් එකක් කරන්න මාන කට්ටිය. මාළුවකට ලොකු හොටල් වලට යනවා. මොනවද ඕනි කියලා අහුවම ඒකට උත්තරයක් දී ගන්න බැරි බහලුකු ඩිසයින්. මට වටේලා නැහැ. මේනක ඔයාට ලැජ්ජ නැද්ද? ඔයාගේ නෝනට ඔයාගේ කතා කරන්න. මම ඔයා කසාද බිරිඳ. ඔයා මට ওই විදිහට අපහාස කරන්නේ. ඔයා ওই විදිහට කතා කරන පිට මිනිස්සු කවුරුරි අහන් හිටියොත් මොනව නොහිතයිද මේනක? ඔයාට දැන් මාව එපා වෙලාද? නැත්තම් හොඳ මදිද? නැත්තම් මං තරුණ මදිද? ලැජ්ජනත් වැඩ කිරීමක් නෙමෙයි. ඔහේ ළමයි දෙන්නෙක් හදලා තියෙනවා. ගන්න දෙයක් නැහැ. ඒගොල්ලන් දන්නවද? ඉන්න හිටින්න කන්න බොන්න දෙන්නේ. ඈ මේ තාත්තා කියන්නේ. ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ ඒ හැම දෙයක්ම මේ අහසෙන් පහත් වුණා කියලා. ජැන්ඩියට ඇඳගෙන යනවා. ඈ දෙය අඳින්නේ කවුරු හින්දාද? ඒගොල්ලන් දන්නවද මේ තාත්තා හින්දා කියලා? ඈ ඔයා ඒගොල්ලන්ව අවබෝධ කරලා නැහැ. ඈ අඩුම ගානේ ඔය 3 දෙනා ජීවත් වෙන්නේ කවුරු හින්දාද? මම හින්දා. කියලා දෙන්නේ. කොයිද ඉතින් ගෙදරින් එනකොට අතවනවනාව කියලා ළමයි දන්නේ නැහැ. මම බාරගත්තා මිසක්. මීට වඩා හොඳයි මේනක ඔයා මාව මේක තට ගෙනාපු දවසේ ඔයාගේ අත්දැකීම මගේ බෙල්ල මිරිකලා මරලා දැම්මලා. ඔයා මේ හැම දෙයක්ම දැනගෙන මාව ගෙනාවේ. මට හරි ලැජ්ජයි මේනක. මට මං ගැන හරි ලැජ්ජයි. ඒක ලැජ්ජ නම් මොකද ළමයි කොටවන්නේ? අනිත් එක තමයි නිතර මේවා මට මතක් කරන්න සිද්ධ වෙන්නේ ඔයාගේ වැඩින්. මේ අහන්න මේනක ඔයා ඔය කියන චෝදනා කිසිම දෙයක් මම බාර ගන්නෑ. අනිත් එක මං දරුවන් ඔයාගෙන් ඈඩ් කරන්න කිසිම දෙයක් කළා නෑ. ඒ ළමයි දෙන්න මගේ. මම ඒ ළමයි දෙන්නගේ තාත්තා. ඒගොල්ලෝ උස්මාහත් කරේ මම. දැන් බලන්න ඒ ළමයි මට කතා කරන විදිය. තාත්තා කෙනෙක් විදියට මම කොහොමද මේ ඉවසන්නේ? ඒක මට මහා මතිකමක්. මේනක ඇයි මේනක ඔයා මාව කුණු මාළු කැලක් වගේ මෙහෙම සික් කරලා දාන්නේ?
මොකද්ද මම ඔයාට කරපු වරද? මොකද්ද මේනක? දැන් ඔයාට මාව හොඳ මදිද? තරුණ මදිද? මොකද්ද වරද? මේ අහන්න මේනක. මං ඔයාගේ නෝනා. ඇයි මට ඔයාගේ අතින් අල්ලන්නත් අයිතියක් නැද්ද? මේ අහන්න මේනක. මං දරුවන්ව කවදාවත් ඔයාගෙන් ඈත් කරන්න උත්සාහ කළා නෑ. හැබැයි දැන් ඒ ළමයි ලොකුයි. ඒ ළමයිට අම්මා වෙනම තාත්තා වෙනම නිදා ගන්නවා කියන එක තේරුම් ගන්න තරම් ඒ ළමයි දැන් ලොකුයි. ඔයා ඒක තේරුම් ගන්න. මට මේ දුක දරා ගන්න බෑ මේනක. අපි කසාද බැද්දේ. මැරෙන කම්ම එකට ඉන්නේ. මට වයසට යන්න වෙන්නේ තනියමද මේනක? අම්මේ මං ගිහින් එන්න. ආ පුතේ. අම්මා අවසර එනවනේ මාව ගන්න. හරි පුතේ මං එන්න. කොහෙටද පුතේ එන්න ඕනේ? ක්ලාස් එක ළඟට එන්න. ඇයි මේ? නෑ මේ මගේ ඔළුව පොඩ්ඩක් කැරකෙන්න ගත්තා. මේ ඔළුවත් එක්ක රිදෙනවානේ. හවස කීයටද පුතා මං එන්න ඕනේ? 5ට විතර එන්න. මං කෝල් එකක් දෙන්න. ආ හොඳයි. හරි. අම්මට සනීප නැද්ද? නෑ නෑ මේ ඔළුව පොඩ්ඩක් රිදෙන ගත්ත දරුවෝ. එක්කෝ අම්මා රෙස්ට් කරන්න. මං ටැක්සි එකේ එන්න. මං එන්නම් දරුවෝ. නෑ නෑ. ඔයා රෙස්ට් කරන්නකෝ. මං කලින් එන්න බලන්න. අමාරු වුණොත් අපි රැ වෙලා යම් බෙහෙත් ටිකක් ගන්න. මම යනවා. ඇයි? මෙතන තාත්තා කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ නැද්ද? ඔයා හරි තාත්තේ. මට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ නැහැ. මගේ ලෝකෙන් තාත්තා මැකිලා ගිහිල්ලා තියෙන්නේ. මම කිව්වේ මේනක අනේ මේනක 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 මම මෙච්චර කල් හැම දෙයක්ම ඉවසුවා. හැබැයි මේනක මගේ දරුවන්ට මොන හරි වුණොත් මම ඉවසන්නේ. අන්න ඉදාට තමයි වා දැනගන්න මේ මයුරි කවුද කියලා. දුව වා යන්න කාරකට මං එන්න. වා යන්න දුව. අනික මේනක ඔහේ මට මොනවා කිව්වා මොනවා කළාද මම හැම දෙයක්ම ඉවසනවා. හැබැයි මේනක මගේ දරුවන්ට මොනවා හරි වුණොත් අන්න එදාට තමයි ඔහේ දැනගන්නේ මේ මයුරි කවුද කියලා. මගේ දරුවෝ මානසිකව තලන්න මම තවත් ඔහෙට ඉඳ තියන්නේ නැහැ. අවුරුදු ගානක් ඒ දරුවනුයි මාවයි ඔහේ නොබල මැරුවා. හැමදේම ඉවසුවා. නමුන්ගේ කඩින් හැම වචනයක්ම ඊතලයක් වගේ දරුවන්ගේ පපුවේ පසාරු කරලා තියෙන්නේ. ආයේ දරුවන්ට පිඳින්න තැලෙන්න කැඩෙන්න හිතන්නේ නැහැ මේනක. ඔය දන්නවද? මානසික වැඩිලා තියෙන්නේ. මේකෙන් මේ මැරෙන නිසා. මම තව දුරටත් එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ.
ගේ පේන් කරන්න කම්පැනි එකකට දුන්නොත් ඒගොල්ලන් ලක්ෂ ගාණක් ගන්නවා. දැන් ඔයා නෑවැද්දට ගෙනාපුවද කම්පැනියට දෙන්නේ? ඈ? ළමයි දෙන්නෙක් හදලා තිනවා. ගන්න දෙයක් නෑ. ඒගොල්ලන් දන්නවද? ඉන්න හිටින්න කන්න බොන්න දෙන්නේ. ඈ? මේ තාත්තා කියන්නේ. ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ ඒ හැම දෙයක්ම මේ අහසෙන් පහත් වුණා කියලා. ජැන්ඩියට ඇඳගෙන යනවා. ආ? දෙය අඳින්නේ කවුරු හින්දාද? ඒගොල්ලන් දන්නවද මේ තාත්තා හින්දා කියලා? ඈ? ඔයා ඒගොල්ලන්ව අවබෝධ කරලා නැහැ. ඈ? අඩුම ගානේ. ඔය තුන් දෙනා ජීවත් වෙන්නේ කවුරු හින්දාද? මම හින්දා. කියලා දෙන්නේ. කොයිද ඉතින් ගෙදරින් එනකොට අතවනවනාව කියලා ළමයි දන්නේ නැහැ. මම බාරගත්තා නිසා. ඉතින් වෙන එක්සෑම් එක කරලා ඊට පස්සේ මොනවද ඔයා ප්ලෑන් කරන්න හිතන්නේ? අයියා වගේ රට යන්නද හිතන්නේ? අපෝ නෑ පුංචි. මම මොකක් හරි ජොබ් එකක් හොයාගන්න. ඊට පස්සේ රෙන්ට් එකට හවුස් එකක් ගන්න. මට දැන් තාත්තත් එක්ක මේ ගෙදර ඉඳලා එපා වෙලා. ඒ අතින් අපි ටිකක් හරි වාසනාවන්තයි. මොකද ඉතින් එයා ඉඳලා හිටලා නෙමෙයිට එන්නේ. නැත්තම් ඉතින් අපි ඉඳලා ඉවරයි. අම්මගේ තාත්තගේ ප්‍රශ්න ඒගොල්ලන්ට විසඳ ගන්න ඉඩ දෙන්න. ඕගොල්ලෝ ඒවට මැදිහත් වෙන්න එපා. ඒ වුණාට පුංචි තාත්තා අපේ අම්මට කරපු දෙයට නම් මං කවදාවත් සමාවක් දෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ ප්‍රශ්න වලට ඕගොල්ලෝ ඇඟිලි ගහන්න එපා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඉඩ දෙන්න. අනික අයියාව විතරයි ඕවා එහෙම යට කියන්න එපා. හලෝ පුංචි කොහොමද? අලුත් රස්සාවකට ගියාගේ ඒ පරණ තැන හරි ගියේ නැද්ද? මං කොහොමද එක තැනක වැඩි කාලයක් ඉන්නේ නැහැ. කම්පැනි එකේ ලෝයල්ටි මට ඒව අදාළ නැහැ. වෙන කම්පැනි එකකින් හොඳට ගෙවනවා නම් මං එතනට පයින්නවා. මට ඕනේ සල්ලි විතරක් හම්බ කරන්න. වෙන කිසිම දෙයක් මගේ ඇජෙන්ඩා එකේ නැහැ. පාන්දර නේද ආවේ? හොඳට නිින්ද ගියාද? අන්න අම්මා අර බරටම වැඩ. ඔයා එද්දි ඔක්කොම හදලා ඉවරයි. පුතා කන්නාසි කැම જાති ඔක්කොම හදලා. අම්මා ලංකාවට ආපුවම පුදුම සනීපයක් තියෙන්නේ. ඔයාලට කියන්න මට ලංකාවේ වෙන කිසිම රටක ඉන්න හිතෙන්නේ නැහැ. අර පුංචි කිව්වේ සල්ලි තමයි හැමදේම කියලා. මං නම් එහෙම හිතන්නේ නැහැ. සල්ලි තියෙන්න ඕනේ. හැබැයි ඊට වඩා වැඩියෙන් දේවල් ටිකක් තියෙනවා තියෙන්නේ. සතුට, සැනසීම, පීස්ෆුල්නස්. ඒ හැමදේම තියෙනකොට තමයි අපේ ජීවිතේ හොඳ. සල්ලි ඉතින් අපිට ඕන වෙලාවක හම්බ කරගන්න පුළුවන්. ඇයි එහෙනම් පිට රටකට ගිහින් ජීවත් වෙන්න හදන්නේ? සල්ලි හම්බ කරන්නේ නැද්ද? අපෝ නෑ. ඒකට වෙන හේතුවක් තියෙනවා. අනේ. ඔයා දැන් සැපට නිදාගත්තානේ. මං ඉල්ල බඩ ටික ගෙනාවද? ආපෝ මහා පරාලෑනේ පුංචි. මෙයා ඉල්ලපු බඩු ටික ගන්න මට එයාපෝට් එක පුරාම ඇවිදින්න උනා. මේ අර ලිප්ස්ටික් එකක් තිබුණේ. අන්න ඒක ඇරෙන්න අනිත් සේරම බඩු ටික ගෙනාවා අර කාමරේ තියෙනවා. අයියෝ අයියේ. ඒ ෂේඩ් එක මං ආසම ෂේඩ් එක.
ඔයාට ඒ බ්‍රෑන්ඩ් එක නැත්තම් සිමිල එකක් හරි ගේන්න තිබුණානේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඊළඟ පාර එනකොටත් අරන් එන්න. හරි හරි. ඔයාලා දෙන්න කතා කර කර ඉන්න. අයියාවේ ගොඩ කාලෙකින්ද? අම්මා දැන් උයලත් ඇති. මං ගිහින් බලන්න. හා. එහාට එන්න. හරි ඉඳගන්න ඕතන. මං ඔයා නැගිටලා එනකන් තමයි බලාගෙන හිටියේ. ඇයි? ඇයි කියන්නේ? ඔයා දන්නේ නැති වුණාට මේ ගෙදර තත්ත්වේ නම් දැන් එච්චර හොඳ නැහැ. අම්මත් නිකන් ඉන්නේ බලාගත්තු අත බලාගෙන. මට හිතෙනවා එයා නිකන් ડિප්‍රෙෂන් කන්ඩිෂන් එකක ඉන්නවා වගේ කියලා. ඔහේ කල්පනා කර කර ඉන්නවා. හොඳ වෙලාවට එයා ටිකක් බිසි. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට රැට නිින්ද යන්නෙත් නෑ අයියේ. මේ ළඟදී ડોක්ටර් ගාවට ගිහිල්ලා පෙත්තක් ලියලා දුන්නා. නිින්ද යන්නේ නැති නිසා. ඒක මේ නිින්ද යන්නේ නැති වුණාම මිග්‍රේන් වලට දෙන පෙත්තක්. ඔයා මට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඕකටත් මගේ කාමරෙන් තියන්නකෝ. මම ඒක හැමින් බලන්නම්. මේ එතකොට දැන් මොකද්ද ප්‍රශ්නේ? මං හිතන්නේ අයියේ තාත්තා හෙට වෙලා ගත කරන්නේ වෙනම ජීවිතයක්. එයාට එහෙ මොකක් හරි තියෙනවා අයියේ. කවුරු හරි ඉන්නවා එයාට. හැබැයි ඉතින් එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා නම් දන්නේ නැහැ. එයා අපිට එයාගේ වත්කම් පවා හංගනවා. ඇයි ආ එහෙම හොර කරන්නේ? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. ඒත් සමහර දේවල් මං හොයාගත්තා. ඔයා එනකන් හිටියේ මං කියන්න. මොනවද නංගිවා මේ කියන්නේ? තාත්තා අපිට වෙනස්කම් කරනවා ඒක ඇත්ත. සමහර වෙලාවට තාත්තා කියන කරන දේවල් අපිට විශ්වාස කරන්නත් බෑ. අපිත් එක්ක තරහින් කතා කරනවා. ඒකත් හරි. ඒ වුණාට මේ තාත්තට වෙන ගෑනු කෙනෙක් ඉන්නවා කියන එක මට පිළිගන්න බෑ. ඔයාට පිස්සුද නංගි? මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි. මට ඒව විශ්වාසයි. මේ ඔය මෝඩ කතා කියලා අපේ අම්මගේ ඔළුව එහෙම අවුල් කරන්නේ නැහැ. හරි. එයාගේ ඔළුව අවුල් කරන්න දෙයක් නෑ අයියේ. එයා මොනා හරි දන්නවා. අපේ හිත රිදේ කියලා එයාව හංගගෙන ඉන්නවා. මේ තාත්තා ෆෝන් එකට පාස්වර්ඩ් දෙකක් දාලා තියෙන්නේ. හදිස්සියේ හරි කෝල් එකක් ආවොත් ගේ ඇතුලේ ආන්සර් කරන්න එළියට ගිහිල්ලා ආන්සර් කරන්නේ. එයා මොනවාද ඔච්චර අපෙන් හංගන්නේ? මොකක් හරි හොරකමක් තියෙන නිසානේ ආ එහෙම කරන්නේ. කවුරු හරිම කෙනෙක් එයාට ඉන්නවා. මට ඒක විශ්වාසයි. අනික එයා ඇයි එක දවසක්වත් අපිව ඒ රටට එක්කන් යන්නේ නැත්තේ? එක්ක අම්මා හරි. මන් දන්නේ නෑ අයියේ. මං හිතන විදියට ඇයි ඕගොල්ලන්ට හිතන්න බැරි කියලා. නංගි මේ ඔය තැන්වත් ඔය මෝඩ කතා ටික නවත්තනවද? මම තාත්තව විශ්වාස කරනවා. එයා කවදාවත් යුතුයකම් පැහැරගෙන මිනිස්සෙක් නෙමෙයි කියන එක මං හොඳට දන්නවා. මේ මං සමහර දේවල් හොයාගත්තා. හැබැයි ඔක්කොම නෙමෙයි. ටිකක් දන්නවා. මොනවද හොයාගත්තේ? හා? මොනවද හොයාගත්තේ? නංගි මේ ඔය මෝඩ වැඩ කරුණා කරන් නතර කරන්න. ඕක බැරි වෙලාවත් තාත්තට එහෙම ආරංචි වුණොත් එහෙම ඔයාගේ ඉස්කෝලේ ගමනත් නතර කරනවා තාත්තා. අනික ඔයා කොහොමද ඔය හොයාගන්නේ?
අමතක කරන්න එපා අයියේ. ඔයාගේ නංගි හොඳ හැකර් කෙනෙක් කියලා. හරිද? එයා උදේට දාන පාස්වර්ඩ් එක නෙමෙයි හවසට දාන්නේ. හවසට දාන එක නෙමෙයි ඊළඟ දවසට දාන්නේ. එයා පාස්වර්ඩ් එකත් වෙනස් කරනවා. මොනවාදනේ එයාට ඔච්චර අපෙන් හංගන්න තියෙන්නේ? කාට බයෙන්ද එයා ඔය ජීවත් වෙන්නේ? ෆෝන් එක එළිය තියලා යන්නේ චාර්ජර් එකට දාලා යන ටිකට විතරයි. එයා නාන්න යන වෙලාවට. ඒ ටික වෙලාව මට ඇති. මේ නංගි ඕනවට වඩා පිස්සු කියවන එකයි විකාර කියවන එකයි නතර කරන්න. ඔයාලගේ මේ වැඩ හින්දා මට වැඩි කාලයක් ලංකාවේ ඉන්න වෙන්නේ නැහැ. අන්න ඒක ඉස්සලා තේරුම් ගන්න. එක දෙයක් මතක තියාගන්න, කරුණා කරලා ඔය පිස්සු විකාර ඉක්මනටම නතර කරන්න. මම දන්නවා මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි. හරි? මං එයාපෝට් එකට ගියේ ඔයාව ගන්න. ඒ මොකටද? මොකක්ද තියෙන හදිස්සිය? අනිත් එක දැන් වාර මම කිසි විස්තරයක් කිව්වෙත් නැහැ. ඔයා අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවා. ඉතින් මං හිතුවා එයාපෝට් ඇවිල්ලා ඔයාව ගන්න. ඔයා සතුටු වෙයි කියලා. මං ඔයාගේ ෆ්ලයිට් ඩීටේල්ස් දැක්කේ විනුගේ ඊමේල් එකේ. සතුටු තමයි. දැන් ඒකට පෙට්‍රල් ගහන්න වෙන්නේ මටනේ. ටැක්සි ආවා. ගෙව්වා එච්චරයි. ඔයා කරොත් කරන්නේ ඔයගේ මෝඩ වැඩනේ යන්නේ. අයියයි නංගි හොඳ චැටින් එකට වැටිලා. කාලෙකට පස්සේනේ විනුට නම් ආසාවයි. හරියට හේ මල පිපිලා වගේ. ඒ දෙන්න පොඩි කාලේ ඉඳලා හරීම එකතුයි. තාමත් ඒ සහෝදර බැඳීම් මේ වගේම තියෙනවා. මේ මෑතක් වෙනකම්ම දෙන්න එකට නිදාගත්තේ. හැබැයි නංගි මට තියෙන එකම සැනසීම මේ දරුවෝ දෙන්න තමයි. අක්කා දැන් ඉස්සරට වඩා ලස්සනට ඉන්නවා. පිළිවෙලට ඉන්නවා. මට ඒ ගැන හරි සන්තෝෂයි. මේනක අයියා මොකද කිව්වේ? ආදරේ එහෙම වෙනසක් නැද්ද? ආදරේ කියන්නේ එහෙම බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නංගි. එයාට මං එදා ආදරේ කරපු විදිහට තාමත් ආදරේ. ඒත් එයා ගොඩක් වෙනස් වෙලා. දැන් මම මගේ හිත හදාගෙන ඉවරයි. දැන් මට තියෙන එකම සතුට මගේ දරුවෝ දෙන්න. මොකක්ද ඒ කතාවේ තේරුම? අයියා මොන හරි කිව්වද? හැබැයි එයාට දැන් මෙන්න ලේඩි කෙනෙක් ඉන්නවා කියලා නම් මම දන්නවා. මොනවා? මේනකයි අක්කට එක කෙලින් කිව්වද? මේ මනුස්සයා බුදුම මනුස්සයනේ. විනාඩියකට ෆෝන් එක ඇඳුවට තියලා ගියා එයාට වැරදිලා. නැහැ. ඉතින් මෙසේජ් එකක් ආවා. හැබැයි මෙසේජ් එක විතරයි මම දැක්කේ. ඒකේ පින්තූරයක් තිබුණේ නැහැ.
විදියට ෆෝන් එක ඇඳුවට තියලා ගියා යාට වැරදිලා. නැහැ. ඉතින් මෙසේජ් එකක් ආවා. හැබැයි මෙසේජ් එක විතරයි මම දැක්කේ. ඒකේ පින්තූරයක් තිබුණේ නැහැ. ඔයා මෙච්චර ඉක්මනට ලංකාවෙන් යන්න එපා. මට දැන් වා නැතුව බෑ. මේක තමයි වල තිබ්බ මෙසේජ් එක. මට තේරෙන විදියට ඒ කියන්නේ එයාට ගෑනු කෙනෙක් ඉන්නේ ලංකාවේ. මම මෙච්චර කල් හිතන් හිටියේ එයාට එහෙ කවුරු හරි හිටියක් කියලා. නෑ මට වැරදිලා. එයා ඉස්සර ලංකාවට එන්නේ මාස 6කට සැරයක්. දැන් මේ ළඟදී ඉඳලා මාසෙකට සැරයක් ලංකාවට එන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ගෑණි ඉන්නේ ලංකාවේ. අපේ බලන නෙමෙයි එයා ඉන්නේ. අර ගෑණිම බලන. මට නම් දැන් ওই මිනිහව එපා වෙලා. දෙයනේ මහා පුදුම මනුස්සයෙක්නේ. මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන්ද? ඉතින් අක්කට නම්බර් එක බලා ගන්න බැරි වුණාද? මොන නම්බර් බලාගෙන ඉල්ලද්ද නංගි? සද්ද ඇහුණා විතරයි ටක් ගාලා ඇවිල්ලා ෆෝන් එක අරන් ගියා. අනිත් එක ඉතින් ෆෝන් එකට පාස්වර්ඩ් එකකුත් දාලානේ. අක්කා කවුරු කියලාද හිතන්නේ? එයා ආශ්‍රය කරන අය පරණ යාළුවෝ එහෙම? මෙසේජ් එකක් විතරයි ආවේ. පින්තූරයක් වැටුන්නේ නෑනේ. අනිත් එක එහෙම කවුරුත් ගැන මට ලොකු නිශ්චයක් නැහැ. හැබැයි මේ එච්චර කාලයක් වෙන්න බෑ. මෙයා ඉස්සර ලංකාවට ආවෙත් මාස 6කට සැරයක්නේ. මොනවාම හරි හොරයක් තියෙනවා මෙතන. ඔය මැසේජ් එකට මේනක අය ඔහොම සැක කරන්න එපා අක්කේ. දන්නේ නැත්ද සමහර ගෑනෝ ඉන්න මිනිස්සුගේ කරේ එල්ලෙන්න බලාගෙන. වෙන මොකටද? සල්ලි වලට. නංගි හිතනද ඔය ගෑනු කෙනා අයියට ආදරයකට යාළුනා කියලා? මොකෝ අයියාගේ තියට ආදරයක් තියෙන මිනිස්සෙක් අනිවාර්යෙන් ඔය ගෑනු කෙනා අයියත් එක්ක යාළුනේ සල්ලි වලට. ඔය මිනිස්සුත් ඉතින් එහෙම තමයි. අක්කට ඕන උදව්වක් කියන්න. මං අක්කා වෙනුවෙන් ඕන උදව්වක් කරනවා. නංගි මේ හැම දෙයක්ම තියෙන්නේ අයියාගේ නමට. මට කියලා කිසිම දෙයක් නෑ නංගි. මට තියෙන එකම බය මට මොනවා හරි වුණොත් මේ ළමයි දෙන්නට යන කල එයාට කීයක් හම්බ වෙනවද? එයා මොනවා කරනවද? මම මේ කිසිම දෙයක් දන්නේ මම මේවා කියන්නේ මට කිසිම තණ්හාවකට නෙමෙයි නංගි. අපිට කියලා අනාගතයක් තියෙන්න බෑ. අක්කට තියෙන්නේ මේ ගේ වාහනේ අක්කගේ නමට ලියා ගන්න. අනිත් ඒවට අයියා ඕන දෙයක් කරගත්තා වෙයි. එහෙම කරන්න දෙන්න බෑ නංගි. මේ හැම දෙයක්ම අපේ දරුවෝ දෙන්නට අයිති වෙන්න ඕන. මම මැරෙන්න ඉස්සෙල්ලා මේ හැම දෙයක්ම එකලාසයක් කරලා තමයි මැරෙන්නේ. ඉතින් අයියා ඕක කරන්න ඉඩ දෙයිද? ඔය ගෑණි ඉඩ දෙයිද? මේ අහන නංගි ගැහණියකගේ ඉවසීමේ සීමාව පැන්නට පස්සේ ඒ ගෑණිට කරන්න බැරි දෙයක් නැහැ. මම දෙයක් නංගිට පොරොන්දු වෙනවා. මම මේ ළමයි දෙන්නට මම මේ හැම දෙයක්ම ළමයි දෙන්නට අරන් දීලා තමයි පස්ස බලන්නේ. මොන වුණත් අක්ක පරිස්සමෙන්.
ප්ලීස් ස්ටොප්. නවත්ත ගන්න. මට ඔයාලා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි. මගේ තාත්තා ඒ වගේ දෙයක් කරනවා කියලා මම විශ්වාස කරන්නෙම නෑ. මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි අම්මා. මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි. උගලෝ ඇයි ඒ විදිහට යාළුවට චෝදනා කරන්නේ? ආ? ඇයි යාට චෝදනා කරන්නේ මේ විදිහට? අයියේ මන් දන්නවා මේ කතාව ඔයාලට පිළිගන්න බැහැයි කියලා. ඒත් මේක තමයි ඇත්ත. ඔයාලට තේරෙන්නේ නැද්ද? අපි අඳුරේ අතපත ගාගෙන එහෙට මෙහෙට ගිහලා හැප්පෙනවට වැඩිය හොඳ නැද්ද? අපි යන්නේ කොහෙද? හැප්පෙන්නේ කොහෙද කියලා දැනගෙන යන එක. ඇත්ත තිත්තයි තමයි. ඒත් ඒකට අපි කොහොම හරි මුණ දෙන්න එපා. අනික අපි තුන්දෙනා ඉන්නවනේ. ඉස්සර වගේ නෙමෙයි. අම්මට දැන් ඕන දෙයක් දරා ගන්න පුළුවන් නිසා මගේ හිතට ඒකත් හයියක් අම්මේ. මේ අහන්න දරුවනේ. මම මේ ගැන හුඟක් හිතලා කල්පනා කරලා බලලා තමයි මේ කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ දෙන්නම ලොකු ළමයි. හැම දෙයක්ම ඕගොල්ලන්ට හොඳට තේරෙනවා. අනිත් එක මට හිතෙනවා තාත්තා ඕගොල්ලන්ට වෙන්න ඕනි යුතුයකම් නොකර මග හරි කියලා. අන්න ඒක නිසා අපි ඉක්මන් වෙන්න ඕන. වෙන කාලවල වල වගේ නෙමෙයි. තාත්තා දැන් හුඟක් වෙනස්. එයාට ඉස්සරත් සම්බන්ධයක් තිබිලා තියෙනවා. අම්මා කියපු දේ ඇත්ත අම්මේ. මං හොයාගත්ත සමහර දේවල් එක්ක මට හිතෙනවා එයාට තියෙන හැම දෙයක් ගැනම අපිට කියලා නැහැ. එයාට එහෙ ඇපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. අමතරව එහෙ ෆැක්ටරියකුත් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ අම්මේ ඇයි එයා මේව අපෙන් හංගන්නේ? අපි එයාගෙන් මේව බලෙන් ලබා ගන්න නෑනේ. අර මොකක් හරි හේතුවක් තියෙනවා ඒව හංගන්න. නංගි කියන එක ඇත්ත පුතා. තාත්තා මේ හැම දෙයක්ම අපෙන් වසන් කරනවා. ඒකට ලොකු හේතුවක් තියෙන්න ඕන. මං තාත්තගෙන් අද වෙනතුරු කිසි දෙයක් ඉල්ලලා නැහැ. මට මේ දේපල ලියලා දෙන්න කියලාත් නැහැ. හැබැයි මින් ඉදිරියට මං එහෙම ඉන්නේ නැහැ. මම දන්නවා අම්මා. ඔයාලා කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මං කොහොමද ඒක විශ්වාස කරන්නේ? මට ඒක පිළිගන්න ඕනේ. ඒ වුණාට මගේ හිත ඒක පිළිගන්නේ නැහැ. මට දුකයි අම්මා. මං දන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕනේ කියලා. මං දන්නවා අයියේ. තාත්තගේ උනත් පෞද්ගලිකත්වයක් තියෙනවානේ. ඒව අපිට හොයන්න අයිතියක් නෑ තමයි. ඒත් මම මේ හැමදේම කරන්නේ අපි තුන්දෙනා වෙනුවෙන්. අපි වෙනුවෙන්මයි. සමහර විට මේක තාත්තගේ හපතට වෙන්නත් පුළුවන් අයියේ. මං එයාගේ පර්සනල් දේවල් හොයන්න ගත්තා. එයා ගෙදර ආවම අමුතු විදියට හැසිරෙන්නේ. මේ පාර මට අයියා උදව් කරන්න ඕනේ. ඉතුරු ටික හොයාගන්න. අයියා උදව් කරනවා නේද? හා? මනෝජ් මගේ පුතේ මට සමා වෙන්න. මේ වගේ දේවල් කියලා ඔයාගේ ඔළුව අවුල් කළාට. ඒත් මට මේව නොකිය බෑ. ඔයාලා මේ ඇත්ත දැනගන්න ඕනේ. සමහර විට මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තාත්තා ගන්න තීරණ එක්ක. ඔයගලගේ අධ්‍යාපනයේ පවා පුතේ. ඒ නිසා මේ වෙලාවේ එයාව අවසන් නැතුව අපි පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. අනික මේ හැම දෙයක්ම අපි යාගෙන් හොයාගන්න ඕන. තේරුණාද?
අඬන්න එපා රත්තරන්. අයියේ ඔහම ඉන්නකෝ. අක්කේ අය අසනීපයක්ද? කියන්නකෝ අක්කේ. ශානි මට මේ හැම දෙයක්ම මනෝජ්ට කියන්න සිද්ධ වුණා. වීනු වගේ නෙමෙයි. වීනුගේ හිත හයියයි. මනෝජ් හරි සංවේදී කොල්ලා. අනේ පව්. මගේ අහිස කොල්ලට ඒව දරා ගන්න බෑ. ඇයි අක්කේ මේ හදිසියේ දරුවට ඕවා කිව්වේ? තව ටික දවසකින් යනව නේද? දැන් ඉතින් ගියත් ඕවා කල්පනා කර කර ඉඳී. අක්කේ මේවා ඉක්මනට විසඳෙයි. අක්කේ ඔයාලට තව ටිකක් ඉවසන්න තිබුණා. මන්නම් හිතන්නේ ඔයා හදිසි වුණා වැඩි කියලා. අපි කොහොමද ශානිකා තව දුරටත් මේව ඉවසගෙන ඉන්නේ? වීනු ගොඩාක් දුරට විස්තර හොයාගෙන ඉවරයි. දුව කියන විදිහට මේ ගෑනු කෙනා මේනකට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. මහා හරි කපටි ගෑනු කෙනෙක් මේ ගෑණි. එහෙම වුණොත් මගේ මේ අහිංසක දරු දෙන්නට යන කල මොකද්ද? මන්නම් හිතන්නේ මේනකයි ඔච්චර මෝඩයි කියලා. එයා එහෙම කරන එකක් නැහැ. අක්කේ මේ දේවල් ඉක්මනට විසඳෙයි. නැත්තම් ওই වගේ දේවල් කරයිද නංගි? මට මේ අහිංසක දරුවෝ දෙන්නගේ අනාගතය ගැන පුදුම බයක් තියෙන්නේ. ඒක නෙවෙයි. මගේ ඔෆිස් එකේ අලුත් බ්‍රාන්ච් එකක් ඕපන් කරනවා නුවර. මට යන්න වෙලා. මේ මාසේ නෙමෙයි එන මාසේ. ශානු නංගි ඔයත් ගියම මට හරි පාළු වෙයි. ඔයා එන මාසේ නේද යන්නේ? වීනු අර ගෑනු කෙනාගේ නම්බර එක හොයාගෙන මට මහා බයක් දැනෙනවා නංගි. මොනවා? අයියා දැනගත්තොත් මොනවෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. මං කොහොමද එන මාසේ මුල යනවනේ. අයියත් එනවනේ. අයියට කියලාම යන්න. ඕකේ තියෙන කෝඩ් ස්ටික් කරන උදව් කරන්න. මේ නංගි මට මේවා කරන්න බෑ නංගි ප්ලීස්. එයා ෆෝන් එක චාර්ජර් එකට දාලා ගිය වෙලාවේ මම උස්සගෙන ආවේ. කියන්නකෝ. මේකද? බලන්න යනවද කියලා? මං කරන්න. ඔබ බෑ කියනවනේ අනේ. අයියා මං කරනවා කියනවා. කොහොමද තුනයි සල් කරනවා කියලා? අයියා මේ 5 නෑ 4 නේද කියලා බලන්නකෝ. අන බලන්න. yes මේ තාත්තේ කොල්ලේ. උදා තාත්තා මගේ ෆෝන් එකේ චාර්ජර් එක.
මල්වරුසාවේ පාවියෙන්නම් රැඳුරේ තරු කැට අතරින් ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ සීතරයේ තනිකම නොදැනේ නිල් ආකාශේ පුතේ කොහමද? හොඳින් ඉන්නවද? ඔයා නිවාඩුවට ගෙදර ආපු එක ලොකු දෙයක්. පෞගිය කාලේ වෙච්ච දේවලුත් එක්ක මම ගොඩාක් හිතේ අමාරුයි හිටියේ පුතේ. මම හිතනවා ඔයාටත් මම සැරේ කතා කරා කියලා. මම හිතනවා මම ඔයාට කෑ ගැහුව වැඩි කියලා. ඒකට ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්න. මේ නංගිත් මාත් එක්ක තරහ වෙලාද දන්නේ නැහැ නේ. ඒ පුතේ ඇයි ඔයගලන්ට මගේ වටිනාකම තේරෙන්නේ නැත්තේ? හා? ඇයි ඔයගලන්ට මාව අගය කරන්න බැහැ? මගේ අතින් ඔයාලට ගොඩක් වැරදුනා පුතා. මම ගොඩාක් ප්‍රශ්න කොට හිටියේ. ඒකයි. මට තේරුණා තාත්තා මං තීරණය කරා එහෙන් ජොබ් එකක් හොයාගන්න. එතකොට ඔයාගේ ස්ටඩීස් එක? ස්ටඩීස් එක්සෑම් කරන ගමන් තමයි මට ජොබ් එක කරන්න වෙන්නේ. ඒකට අවුලක් නෑ තාත්තා. මං හිතාගෙන ඉන්නේ තාත්තා එහෙම සෙටල් වෙන්න. අනිත් එක තාත්තට නිතරම කරදර කරන්න බෑනේ මට. තාත්තට ප්‍රශ්න වැඩි. නෑ නෑ ඔයා එහෙම හිතන්න එපා. මට පුළුවන් කාලයක් මම පුළුවන් විදිහට මම ඒවා කරන්න. හැබැයි ඉතින් පුතේ ඔයා ඒවා තනියම කරගන්නවා කියන්නේ ඒක ඔයාගේ අනාගතයට උනේ. හරි පුතා. නිල්දිය විසිරුණු කන්යුරේ තියරල බිඳුනේ කී හඬසේ ඔබ මා සිහින පැයේ සෙනෙහේ දනුනේ මල්වරුසාවේ කොහොමද දැන් මේ දවස්වල වැඩ ටික කෙරීගෙන යනවා නේද හොඳට? අවුලක් නෑ. ෂේප්. අම්මා මම මේ වීකෙන්ඩ් එකේ යනවා. අසයින්මන්ට් එකේ ගුඩ් ගොඩ ගහලා තියෙනවා. මට රස්සාව නැති කරගන්නත් බෑ නේද? මේ කෝ තාත්තා තාත්තත් යන්න ඕනේ කියලා හිටියනේ. දෙයාට ටිකට් එක බුක් කරන්න ඕනේ. අපි හිතුවට වැඩිය මේ ප්‍රශ්නේ දුර දිග ගිහින් තියන්නේ ඇයි? තාත්තා ගොඩක් දුර ගිහිල්ලා. මම ඒ නම්බර එකත් හොයාගත්තා. අම්මා මට හිතෙනවා අපි මේ නම්බර එක හොයාගත්තේ නැත්නම් කොච්චර හොඳයිද කියලා. මට උන් දෙන්න බයයි අම්මේ.
අම්මා දන්නවනේ ඔයාලා දෙන්න තරම් මගේ හිත හයිය නෑ. එහෙම කියලා බෑනේ අයියේ. එයා මොකටද එහෙනම් අපේ අම්මව කසාද බඳේ? අපව හැදුවේ මොකටද? එයාට ඒ දේවල් නොකර ඉන්න තිබුණේ. එතකොට මේ ප්‍රශ්න එකක්වත් නැහැ. හරි දැන් ඔයා මොකද්ද කරන්න හදන්නේ? මේක ලෝකල් නම්බර් එකක්. කොළඹින් පිට රෙජිස්ටර් කරලා දෙන්නේ. එයා ලේසි පහසු ගෑණියෙක් නන් නෙමෙයි අයියේ. මහා කපටි ගෑනු කෙනෙක්. එයා තාත්තට සෑහෙන බලපෑම් කරලා තියෙනවා. එයා ලේසි පහසු ගෑණියෙක් නන් නෙමෙයි. මට හිතෙන්නේ ගෑනු එක්කෙනාට ඕන මේ දීපල. නැතුව තාත්තට ආදරයක් අනුකම්පාවක් හිතිලා නන් නෙමෙයි ඔය. පුතා අපි කොහොමද ඒ කෙනාව හොයාගන්නේ? මම අම්මට කිව්වේ මේක මෙහි රෙජිස්ටර් කරපු නම්බර් එකක් නෙමෙයි. කොළඹින් පිට. එයා තාත්තට ගොඩාක් බලපෑම් කරනවා. වියට්නාම් වලට ගන්න කියලා. අවුරුදු 20ක් මේ මිනිස්සේ රට. අපිව කවදාවත් තරන් තියනවද රටට? පුතා. අනේ දෙයියනේ. ඇයි මේ මිනිස්සේ අපිට මෙහෙම කරන්නේ? ඒකත් මං හොයාගත්තා මේ. තාත්තේ මැසේජ් ඔක්කොම ඩිලීට් කළා. මොනවා වුණත් මේ ගෑනු කෙනා නම් හරියම කපටි ගෑනු කෙනෙක්. හරි දැන් කො තාත්තා? මේ ලෑස්ති වෙලා එළියට ගියේ කොහෙද යනවා කියලා? ඔන්න අද තමයි මං කොළඹින් ගන්න අන්තිම සැලරි එක හම්බුනේ. හැමෝටම මං ගානේ ඩිලේ එක. ෂා. එහෙනම් ඉතින් හොඳ 5 star hotel එකක් බලලා කෝල් කරන්න. 5 star hotel කෙසේ වෙතත් අද තෝස කඩේකින් නම් දිනේ එක හම්බ වෙයි. ඔන්න හැමදාම මම නෝන්ඩිය දානවා මෙයා. තෝසි කඩේකින් නෙමෙයි. අද හොඳ රෙස්ටොරන්ට් එකකින් ඕඩර් කරමු. ඔයා බලන්න. මේ කඩේ නෑ? මේ ශානු ඔයා දන්නවද? වීණුවර නම්බර එක හොයාගත්තා. ඇත්තද විනු? ඔව් පොන්චි. එයා අපි හිතන තරම් ලේසි පහසු ගෑනු කෙනෙක් නන් නෙමෙයි පුංචි. මහා කට්ට කපටි කෛරාටික ගෑනු කෙනෙක්. එයාට ඕන වෙලා තියෙන්නේ අපේ තාත්තට අයිති දේපල ඔක්කොම ලියා ගන්න. නැතු අපේ තාත්තට ආදරයකින් නෙමෙයි. කොහොම හරි පිටරටට පැන ගන්න තමයි මං හිතන්නේ ගෑනු කෙනාගේ කල්පනාව. ඔයා කොහොමද ඔච්චර විස්තර හොයාගත්තේ? ඒකට ක්‍රම සහ විදි තියෙනවා. තාත්තා ඔක්කොම මැසේජ් ටික ඩිලීට් කරලා දාලා තියෙනවා. අම්මට කියන්න ඒ නම්බර එකට වෙනම ස්පෙෂල් සිකියුරිටි එකක් දාලා. හැබැයි ඒ ඔක්කොම දාලා තියෙන ළඟකදී එයාට මොකක් හරි සැකයක් ඇති. ඒකයි. දැන් ඔයා මොකද්ද කරන්න හදන්නේ? වෙන මොනා කරන්නද ඉතින්? කෝල් කරලා බලනවා. කවුද ඒ කෙනා කියලා.
නෑ මං කියන්නේ තව ටිකක් විස්තර හොයලා බැලුවා නම් නේද හොඳ? හොයලා බලන්න දෙයක් නෑ නේ අම්මේ. කෝල් එකක් කරන් බලමු. පුංචිට අලුත් ෆෝන් එකක් තියනවද? අලුත් ෆෝන් එකක් ගත්තද? ආයෙ පාරක් ගන්න බෑ. අයියෝ මේ වගේ දෙයක් අපිට කරේ. ඒ කියන්නේ වාදේ ගෑණි. අම්මේ. ඒ කියන්නේ ඔයාලා දෙන්න මේ දැනුත් එකට ඇවිල්ලා තියෙන්නේ. ශානි වරුදු ගානක් අපිත් එක්ක එකට ඉඳලා ඇයි මෙහෙම කළේ? ඇයි ඔබ අපිට මෙහෙම කළේ? ශික්තාත්තේ මං කවදාවත් හිතුවේ නෑ ඔයා මේ වගේ පහත් වැඩක් කරයි කියලා. අපේ මෙවුන් තමයි අපේ විශ්වාසය නැති කරන්නේ. ශානි පුතේ වැඩිහිටියෝ හැටියට ඔයාලා මේ කරන කියන දේවල් ගැන ඇත්තටම ලැජ්ජ නැද්ද? හා? ඇයි මේ අපි දෙන්න ගැන පොඩ්ඩක් හිතන්න බැරි ඔයගොල්ලෝ? හා? අපි දෙන්න ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මිනිසුන්ට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ අපිට හිතන දේ හිතන විදිහට ක්‍රියාත්මක කරන්න නෙමෙයි. එහෙම කරන්න පුළුවන් නම් ඒක මනුස්සකම කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තාත්තා අපිට සෑහෙන්න වෙනස්කම් කරනවා. අපිට බයිනවා. අපිත් එක තරහෙන් ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෑ. හැබැයි තාත්තා මේ වගේ දෙයක් කරයි කියලා මම කිසිම විදියකින් විශ්වාස කළේ නෑ තාත්තේ. තාත්තට මම සෑහෙන්න ආදරය කරා. තාත්තට මම සෑහෙන්න ගරු කරා. හැබැයි තාත්තා දැන් ඒකක්වත් නෑ. ඒවා සේරම කැඩිලා බිඳිලා ගියා. ආයෙවා හදන්න බැරි තරමට මේව කැඩිලා බිඳිලා ගියා. මං
මං අම්මවයි නංගිවයි ගන්නවා මං ගාවට. මට එතකන් ටික කාලයක් දෙන්නකෝ. අපි ආවට කරදර කරන්නේ. කිව්ව හරි අම්මේ. මේ වගේ බොරුකාර ගෑණියෙක්ට ගැලපෙන්නේ මේ වගේ මිනිසෙක්ම තමයි.